කොමිෂන් දැම්ම කියලා කැසට් ගැහුවා කියලා නැත්තම් ඔබතුමියලා අද ඔළුවේ ගණන් කරලා අයවැය දිනන්නට යම් උත්සාහයක් ගන්නවා නම් අයවැය දිනයි අමතක කරන්න එපා. අපි 5 දෙනෙක් ඉන්නවා පොදු ජන පෙරමුණ නියෝජනය කරන විපක්ෂේ. අපි 5 දෙනා පොඩි වෙන්න පුළුවන්. හැබැයි අපි 5 දෙනා අපිට පුළුවන් ආකාරයට විපක්ෂයේ ඉඳන් අපි සටන් කරනවා. සමාජ මාධ්‍ය හරහා කිව්වා කොළඹ නගරයේ ජනතාවට සේවය කරන්න තිබිච්ච අවස්ථාව විපක්ෂය අහිමි කරා. මම දැන් ඉස්සෙල්ලා ඒක නිවැරදි කරලා ඉන්නවා. මොකද කොළඹ මහනගර සභාවේ කොහේ හරි පළාත් පාලන ආයතනයක ප්‍රාදේශීය සභාවක නගර සභාවක මහනගර සභාවක අයවැය පැරදිච්ච ගමන් අයවැය අවශ්‍ය වෙන්නේ ඔබතුමියගේ අභිමතය පරිදි කරගෙන යන්න. ඒක තමයි අපි දන්නේ නේ. අයවැය පරාජය වුණාට පස්සේ නගරාධිපති වෙනස් කරන්න ඕන නම් අපිට 2028 අයවැයේදී තමයි නගරාධිපති වෙනස් වෙන්නේ. හැබැයි අපි පෞද්ගලිකව දන්නවා ඔබතුමීලා මේ ගෙනාවු අයවැය අයිසින් දාපු පාන් ගෙඩියක් වගේ. ලස්සනයි අයිසින් එක. හැබැයි ඒ තුල තිබ්බ කරු නගරාධිපතිතුමියනි කොළඹ නගරයේ තියෙන දේපොළ ටික විකුණන්න. කොළඹ නගරයේ තියෙන වටිනා ගොඩනැගිලි ටික විකුණන්න. තමන්ගේ ගජවිත මිතුරන්ට ඒවා විකුණලා නැත්තම් බදු දීලා තමන්ට දේශපාලනික උදව් කරපු අයට ඒ තමන්ගේ සන්තෝෂමත් වෙන්න. අපි ඒවට විරුද්ධ. ඔබතුමියලා කියනවා නම් මේ කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ ජනතාව වෙනුවෙන් විශාල සහන රාශියක් ගෙනාවා කියලා අපි කිව්ව මානව සංවර්ධනයේ ප්‍රමුඛතාවය දෙන්න. හැබැයි මානව නෙවෙයි. දැන් පාරවල් දිගේ කාපට් කරනවා. නගරයේ ජනතාව කාපට් නෙවෙයි ඉල්ලුවේ. වැස්ස වෙලාවට වතුරට යන්න බෑ. ආණ්ඩු උතුරනවා, බෝකුඩික උතුරනවා. දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරුන්ගේ දේශපාලන මතය සහ දේශපාලන හඬ අපි නිරන්තර අහලා තියෙනවා මේ සභාව තුල. ඒගොල්ලෝ හැමදාම අතුම ගානේ කමිටුවකට ඇවිල්ලා නියෝජනය කරේ නෑ. මුදල් කමිටුව නියෝජනය කරේ නෑ. මහා සභාවට ඇවිල්ලා මහා සභාව අවස්ථාවේදී කෙටියෙන් විසඳගන්න තිබිච්ච ප්‍රශ්න වලට දීර්ඝ කාලීන ඒගොල්ලෝ කාලයක් මාස 6ක් බලන් ඉන්නියා. අපි පොදු ජන පෙරමුණ විදියට විපක්ෂයේ රාජකාරිය කරනවා. එහෙමනම් අපේ උපනගරාධිපතිතුමා අවසන් කතාවේදී කිව්වා කොළඹ නගරයේ දුප්පත් ජනතාවගේ පැල්පත් ප්‍රශ්න විසඳන්නකොට අපේ රජය උත්සාහයෙන් ගන්නකොට ඒවට විරුද්ධ වුණා. ඒ ජනතාව උසී ගන්නලා ජනතාව අධිකාරියට ගෙනිහිල්ලා අපි සඳහන් කරන්නේ අපි පැල්පත් ප්‍රශ්න විසඳනකොට එදා නරකයි කියපු ජනතා යුද්ධ පෙරමුණ අද පැල්පත් ප්‍රශ්න විසඳන්නට උත්සාහයක් ගන්නවලු. අපි කොළඹ මහනගර සභාවේ අව්‍යාජ දේශපාලඥයෝ අපේ අතේ කිසි දෙයක් ගෑවිලා නැහැ. අපි ඕනම අවස්ථාවක පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් 97 ඉඳන්ම മന്ത്രിවරයෙක් විදිහට ඉඳලා තියෙනවා. ඒ හින්දකරු නගරාධිපතිතුමියනි අපි හෘද සාක්ෂිය කියන එක අපේ අතේ එදා රහසිගත ඡන්දය පාවිච්චි කරනකොට අපි මෙතන පුණා කිව්වා රහසිගත ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙයි. ඔබතුමියලාගේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු മന്ത്രിවරු ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එදා නම් පාර්ලිමේන්තුව ඇතුලේ මොකද්ද කිව්වේ? හෘද සාක්ෂිය දෙකම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ අපේ ජනමතය අත්ෝසවල ප්‍රකාශ කරන්න කියලා. අපි කිව්වා හරි ගරු කරන්න. අපිට එදා රහසිගතව ඡන්දය ප්‍රකාශ කරගෙන ඔබතුමියලා වපුරපුරේ ඔබතුමියලා නෙලාගත්තා. අපි දැක්ක සුනාමිය පුත්තාවයි කියලා කිව්වා. සුනාමිය යනවා. සුනාමිය යනවා ජනතාවට හානි වුණා, දිට්ඨාව ඊට වැඩි හානියක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක බලය කියන එක හැමදාම එකතන තියෙන්නේ නැහැ. අපි පාර්ලිමේන්තුවේ 3න් 2ක් තිබිච්ච පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරු බිහි කරලා ලංකාවට යුද්ධයක් අවසන් කරලා ලංකාවේ දැවැන්ත සංවර්ධනය කරපු පක්ෂයක් අපිවත් ජනතාව නගරාධිපතිතුමිය එළියට දැම්මා. ඒක අධිමාන්‍ය අධිබලය කියනවා නම් ඒක තීරණය කරන්නේ ජනතාව. ජනතාව ඉදිරි මැතිවරණයේදී NPP එකට දෙන්න ඕන ඒ තමන්ගේ යුතුයකම ඉටු කරයි කියලා අපි හිතනවා. අඩුම ගානේ දික්ක සුලිකුණාටුවේදී ජනතා දේපල ජනතා ජීවිත හානි වෙච්ච ප්‍රමාණයට ජනාධිපතිතුමා කිව්වා කෝටියක් දෙනවා කිව්වා. කෝටිය ලක්ෂ 50ට අඩු වෙලා තියෙනවා. ලක්ෂ 50 ලක්ෂ 25ට අඩු වුණා. මං හිතන්නේ ලක්ෂ 5න්වත් අඩුම ගානේ ප්‍රශ්නේ විසඳන්නට හැකියාව. උනොත් හරි